ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. Hello lamai, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද ළමයි? ගොඩක් දවසකින් අද මම vlog එකක් අරන් ආවා. අද ඉතින් ගොඩක් වැඩ තියෙන දවසක්. අද අපේ බඩේරුඟු කඩන්න කට්ටිය ආවා. ඉතින් ඒ අයට තේ දෙන්න මම මේ හාල් පිටි වලින් අග්ගලා හදලා දෙන්න කියලා තමයි හදන්නේ. ඉතින් මං ඉස්සරලම හාල් ටික බැදගෙන රන්වන් පාට විතර වෙනකම් බැදගෙන ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා කොටා ගත්තා. ඒ අතරේ මම පොල් ටිකකුත් ගාලා ලෑස්ති කරගත්තා. දැන් මේ සීනි කැරමල් කරගන්න තමයි හදන්නේ. මේක ළමයි ගම්වල හදන රස කෑමක්. මං දැන් ටික දවසකින් ඉඳන් ඩයට් ප්ලෑන් එකක් පටන් ගත්තා. හැබැයි ඉතින් මේ අග්ගලා කෑල්ලක් කෑවම ඩයට් එහෙම අමතක වෙනවානේ. හැබැයි ඉතින් අවුලකුත් නෑ. මේකේ තියෙන්නේ හාල් පිටි, පොල් පැණි, පොළු විතරනේ. තේ එකක් එක්ක මේකේ රස බලපො නැති කෙනෙක් නම් ගමේ ජීවිතේ මග ඇරගත්තා වගේ තමයි. මට මතකයි අපේ අම්මත් ඉස්සර මේ අග්ගලා හදලා දෙනවා. අපි වත්තේ සෙල්ලම් කරලා ඇවිත් බඩගින්නට අග්ගලා කනවා. තාම ඒ සුවඳ නහයට දැනෙනවා වගේ. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. පැණි එකත් උණු කරගෙන ඉවරයි. දැන් අපේ අම්මා සීනි ටිකයි බ්ලෙන්ඩර් කරගත්ත හාල් පිටි ටිකයි දාලා ඒ ටික අනා ගන්නවා හොඳට. ඒ ටික හොඳට අනාගෙන ඉවර වෙලා අපි උණු කරගත්ත පැණි ටික දාලා හැන්දෙන් හොඳට කලවම් කරගෙන ගුලි හදා ගන්න තමයි තියෙන්නේ. අද නම් පැණි ටිකක් මදි වුණා වගේ. ඒ වුණාට අවුලක් නෑ. ඉතින් රසට තිබ්බා. පැණි ටිකක් දාලා හොඳට කලවම් කරගෙන ඉවර වෙලා චුට්ටක් නිවුනට පස්සේ දැන් මේ අම්මා ගුලි හදා ගන්නවා. දැන් ඉතින් හාල් පිටි අග්ගලා හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ වැඩට ආපු කට්ටියට මේ ටික දීලා තේ හදලා දෙන්න. මේ තියෙන්නේ ඉතින් අපේ බඩහිරිඟු අස්වැන්න. දැන් මේ ගණන් කර කර තමා මේ ලොරියට මේවා පටවන්නේ.
සම්පූර්ණයෙන්ම බඩේරුම් කඩලා ඉවර නෑ. ඉතින් මේ භාගයක් කඩලා ඒ ටික ඒ මුදලාලි කෙනෙක් ඇවිල්ලා ඒව අරන් යනවා අපිට සල්ලි දීලා. ඊට පස්සේ යාලා මාකට් වලට ගිහිල්ලා ඒව විකුණනවා. බඩේරිඟු පටවනකන් ඉතින් අපේ ඕෂ් බබා එයාගේ මුත්තාතට වෙලා බලාගෙන ඉන්නවා. මේ ඉතින් අද වැඩ කරන කට්ටියට කන්න උයපුවා වට්ටක්කයි වැව්මාළුයි පපඩමුයි මඤ්ඤොක්කකොළ මැල්ලුමුයි. මේක ඉතින් දිව්‍ය භෝජනයක් වගේ තමයි. කාලා ඉවර වෙලා ඩාර්ක් චොක්ලට් එකක් තිබ්බා. ඉතින් ඒකේ රස බලන්න කියලා තමයි මේ හදන්නේ. මං මේ ෆස්ට් ටයිම් තමයි ඩාර්ක් චොක්ලට් එකක් කෑවේ ළමයි. ඇත්තටම මට ඒක සෙට් නෑ. මට නම් ඒක මාරම තිත්තරහක් තමයි දැනෙන්නේ. ඉතින් අද දවසේ වැඩ ටිකත් ඉවර කරලා හවස් වෙලා මායි හස්බන්ඩ්ුයි අපේ ඕෂ් බබයි පොඩ්ඩක් එළියට ගියා. ගෙදරට බඩු වගේකුත් අරගෙන එන්න. ගෙදර බඩු උස්සිය බඩු ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. මට බඩු ගන්න ඒ වගේ වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා ළමයි. අපේ ඕෂ් බබා හිටියේ නෑ. එයාට නිදිමත වෙලා හොඳටම ඇඬුවා. ඉතින් අපි ඉක්මනට බඩු ටික අරගෙන ඉක්මනට ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් මේ රෑ වෙලත් අම්මලා අප්පච්චිලා කට්ටිය වැඩ බඩේරිඟු කඩලා ඒ ටික අර මුදලාලිට දීලා ඒවා පිටත් කරලා මේ ඉතිරි බඩේරිඟු ටික අපේ වාහනේ හෙට පාන්දර මාකට් අරන් යන්න තමයි මෙයාලා මේ හදන්නේ. මේ වැඩේ නම් පේන තරම් ලේසි නෑ ළමයි. මට ඉතින් සපෝට් එකක් දෙන්න බැරි වුණා. මට ඉතින් ඒ වලලා ඕෂ් බබාව වඩා ගන්න බෑනේ. රෑත් ඉතින් කට්ටිය වැඩ කරන්නේ. ඉතින් එයාලට කන්න රෑට ඉව්වේ චිකන් වට්ටක්කා ගෝවා තෙල් දාලා. දැන් ඉතින් මාත් කන ගමන් ඉන්නේ. අද ගොඩාක් මහන්සි ළමයි වැඩ කරපු කට්ටියට ඉව්වා. හවස පොඩ්ඩක් එළියට ගියා ගෙදර බඩු අරන් එන්න. ඉතින් ගොඩාක් මහන්සි. එහෙනම් ළමයි මෙතනින් vlog එක ඉවර කරනවා. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. bye bye.